මේකේ හැටි මේකේ ස්වභාවය මේකේ තත්ත්වය එහෙම වෙන්නේ නැද්ද? මම මේ ඍණක් අසුභයක් කියනව නෙමෙයි. මූණ දෙන්න ඕනේ යථාර්ථය. මේ යථාර්ථයට මූණ දෙන්න නම් අපිට හොඳ පිරිසක් ඉන්න ඕනේ. මේක තේරුම් ගන්න හොඳ කල්යාණ මිත්‍රයෝ ඉන්න ඕනේ. අපේ බෝධිසත්වයන්ට අන්තිමේට සසර කලකිරුණේ මොනවා දැකලාද? සතර පෙර නිමිති දැකලා නෙමෙයිද? ලෙඩෙක්, මහල්ලේ, මලමිනියා පැවිදිරුවා. උයන් කෙලියට යනකොට අර චන්න ඇමතිත් එක්කනේ යන්නේ. දකින්නවා පින්නතුනේ මේ ලෙඩෙක් ඉන්නවා. චන්නගෙන් අහනවා කවුද? චන්න මොකද්ද කියන්නේ? ඔය තමයි අපිට වෙන්න තියෙන දේ. මේක තේරුම් ගන්න නෑනේ. මේ ජීවිතේ දවසින් දවස මොකේටද ඔය තල්ලු වෙන්නේ? ජරාවට නෙමෙයිද? ව්‍යාධියට නෙමෙයිද? දවසින් දවස කිට්ටු වෙන්නේ මරණයට. ආපස්සට එමක් නැහැ. අපි මේකේ අවුරුදු 7-800ක් ඉන්නේ. බණ කියනකොට මං මැරෙන්නත් පුළුවන්. අහනකොට ඔය ඇත්ත මැරෙන්නත් පුළුවන්. මේක හොද්දට තේරුම් ගන්න. හෙට ඉඳන් මගේ පළවෙනි අවවාදය තමයි තෝ කියලාවත් කතා කරන්න එපා කාටවත්. පැහැදිලිද මේ අම්මලාට තාත්තලාට මං කියන එක? මම මේ දෙමව්පියන්ට කියන්නේ, තරුණ තරුණියන්ට කියන්නේ, දරුවන්ට කියන්නේ මොකක්ද? අම්මේ තාත්තේ දුවේ පුතේ හෙට ඉඳන් කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. බැරි වේද ඔහොම කතා නොකර ඉන්න? ජීවිතේ කවදා හරි පොඩි අකුසල් ටිකෙන් හරි වළකින්න ඕන මොකේද? ලෙඩෙක් දැක්කහම මේක තමයි මේ ජරා ධර්මය, මේක තමයි ව්‍යාධි ධර්මය කියලා අපේ බෝධිසත්වයන්ට හිතෙන්න සංසාරේ කොච්චර ඕක ප්‍රගුණ කරන්නට ඇද්ද? චන්න තමයි පෙන්වන්නේ මේක තමයි ස්වභාවය කියලා. අපිට චන්නලා ඉන්න ඕනේ නැද්ද? චන්නලා ඉන්න ඕනේ. මොකේද? මේක ඇත්ත පෙන්වන්න. දැන් මම ඔය කියනකොට හදවතට තට්ටුවක් දාලා බලන්න. අපිට එහෙම චන්නලා ඉන්නවද? මේක වැරදි මේක හරි කියලා කියන්නේ චන්න පෙන්නපු හින්දා තමයි චන්න සංසාරේ කොච්චර බෝධිසත්වයොත් එක්ක එකට ඉන්නද? දැන් බලන්න ඔය බෝධිසත්වයන්ගේ සංසාරෙම බිරිඳ කවුද? යශෝදරානේ. බුදු වෙන්න ශක්තියක් උනේ කවුද? බිරිඳ. මේ දෙන්න එකට පතන්න ඇති, දෙන්න එකට ප්‍රාර්ථනා කරන්න ඇති. මොකක්ද? නිවන් දකින්නකම් මේ ගමන එකටම යමු කියලා. දැන් මේ අම්මලා පතනවද දැන් බැඳලා ඉන්න තාත්තලා මට මතු මත්තෙම හම්බයන් කියලා? හතුරෙකුටවත් එපා කියයි. මේ තාත්තලා පතනවද දැන් බැඳලා ඉන්න අම්මා
මගේ බිරිඳ මට නිවන් දකින්නකම්ම ಜಾති ಜಾතිත් ලැබියන් කියලා. තැහුවොත් කියයි හාමුදුරනේ කොරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. එහෙම කලකිරීමකින් සසර ගනුදෙනුව ඉවර කරන්න බෑ සුබවාදී විදිහට. එහෙනම් දැන් හෙට ඉඳන් මොකද්ද තියෙන්න ඕන? අම්මගේ තාත්තගේ හොඳ ලෙන්ගතුකමක් තියෙන්න ඕන. අම්මගේ තාත්තගේ හොඳ බැඳීමක් තියෙන්න ඕන. ඒ බැඳීම නැත්තම් ඔක කරන්න බෑ. ඒ බැඳීම නැත්තම් මේ පැතිවල නම් කුණු හරපෙන් බයින් නැතුව ඇති ගෙවල් වල. ඕ මේ අම්මලා සේරම ඇති හැටි කුණු හරපෙන් බැනුම් අහලා ඇති. කාගෙන්ද? තාත්තලාගේ. මොන කුණු හරපද ගුටි කාලා ඇති එමට. තඩි ගහනවානේ පොඩ්ඩ බැරි වෙච්ච ගම. මතක තියාගන්න. සිද්ධාර්ථලා වගේ පිරිමි හම්බෙන්නේ කාටද? අපිට හම්බෙන්නේ නැහැ හොඳේ. අම්මලට මම මේ කියන්නේ. සිද්ධාර්ථලා වගේ පිරිමි හම්බෙන්නේ යශෝදරාලා වගේ බිරින්දෑවරුන්ට. යශෝදරාලා වගේ බිරින්දෑවරු හම්බෙන්නේ කාටද? සිද්ධාර්ථලා වගේ පිරිමින්ට. ඔය හැන්දෑවට අර මේ පැතිවල බොන්න නැති හින්දා ගැටලුවක් නෑ. ඔය කෙලලා ඉන්නකොට යශෝදරාලා වගේ බිරින්දෑවරු හම්බෙන මතක තියාගන්න. සසර ගනුදෙනුව එකට කරන්න ඕන එක. ඒකට හොඳ ප්‍රාර්ථනා තියෙන්න ඕන. මම යෝජනා කරනවා මේ අම්මලාට තාත්තලාට අද ඉඳන් හෙට ඉඳන් මේක ගෙදරින් පටන් ගමු. අපේ අවුරුදු 18 20 පැනපු දරුවන්ට අපිරිය වෙලා ඉන්න දෙමව්පියෝ. ඇයි ඒ? ඔය සමහර අම්මලා කියනෝ නේද තොපි හැදුවට වඩා හොඳයි එහෙම කියනෝ නේද? සංසාරේ කවදාවත් එහෙම කියන්න එපා. ලෙයින් මසින් ජාතක කරපු දරුවෙකුට කොහොමද කුණුහරුපෙන් බණින්නේ? මේ පැතිවල නම් බයින් නැතුව ඇති. බොහෝ පැතිවල බයිනවා ඒකයි මං කියන්නේ. කාටද? මේ තමන්ගේ දරුවන්ට කුණුහරුපෙන් බයිනවා. කවුද බයින්නේ? දෙමව්පියෝ. කවදාවත් එහෙම බයින්න එපා. ජීවිතේ පුරුදු වෙන්න ඕන අම්මයි තාත්තයි දරුවෝ ටිකයි එක්ක 4-5 දෙනයිනේ ගෙදර ඉන්නේ. ඕ ගනුදෙනුව බේරගන්න බැරුව නෙමෙයිද? මේ අම්මලාට තාත්තලාට වැඩිපුරම කේන්ති යන්නේ කොහේ ඉන්නකොටද? ගෙදර ඉන්නකොටද පාරවල් දිහා ඉන්නකොටද? නිකන් කියුම් බලන්න. ගෙදර ඉන්නකොට නෙමෙයිද? මේ සිල් ගන්නවනේ මේ පන්සලේ. පන්සලේ තියෙන සංවරකම ගෙදර තියෙනවද? ඔය තියෙන නිමිච්චකම මොකටද මේ පිටට සංවරකම් පෙන්නන්නේ? නේ ඔත් බලන්න හෝ තියෙන හැදියාව. බැරි වේද ඕක ගෙදර තියාගන්න? මොකද්ද? හැම වෙලේම අපි බලනවා උත්සාහ කරනවා පිටට බූස් පැටවුවාගේ ඉඳලා හැම එකක්ම කලත්තන්නේ කොහෙද? ගෙදර ඉන්නකොට ලේ ටිකත් එක්ක පිච්චිච්ච ගමන් නෙමෙයි තියෙන්නේ. අපිරිය වෙලාන්නේ ගෙවල් වල ඉන්නේ. ඒ වුණාට සතුටින් ඉන්න ඕන තැන හරි දුකෙන් ඔය ඇත්තෝ ඉන්නවා. පන්සලේ යමුතුවෙන් සංවරකම් ඕනේ.